හරි. සියලු දෙනාටම ආයුබෝවන් කියලා අපි පිළිගන්නවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පුරප්පාඩු කිහිපයක් සඳහා අයදුම් ප්‍රතිචන්දවල තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපේ Facebook page එක සහ අපිට නිරන්තරයෙන් WhatsApp පණිවිඩ මගින් යම් යම් කරුණු විමසනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වුණා මේ සම්බන්ධයෙන් ඔයගොල්ලව දැනුවත් කරන්න කොහොමද මේ කරන්නේ මොන වගේ තනතුරක්ද මේක කොහොමද අපි මේ විභාගයට සූදානම් වෙන්නේ අපි මේ සම්බන්ධයෙන් උපකාරක පන්ති පවත්වන්නේ නැහැ ඒ නිසා අපි බලාපොරොත්තු වෙන අපේ YouTube channel ඒ වගේම අපේ Facebook pages කීපයක් තියෙනවා ඒක හරහා මේ විභාගය ලියන්න කවුරු හරි බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් දැනුවත් වීමක් ලබා දෙන්න. පළවෙනි පියවර විදිහට තමයි අපි අද මේ වීඩියෝ එක කරන්න යන්නේ. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. පොඩ්ඩක් කතා කරලා යමු. ඔබට දැන් මොකද මේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියලා කියන්නේ? කොහෙන්ද මේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අපිට මේක ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් ළමයි 1989 වර්ෂයේ 1989 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් විඥාප්තිය ලෝකේ වැඩිම රටවල් ගානක් අත්සන් කරපු පරානුමත කරපු ප්‍රඥාප්තිය යන 1989 ඊපස්සේ අපිත් ඕක 1991 වර්ෂයේදී අපි ඒකට අත්සන් කරන අපේ රටේ පරානුමත කරන නීතියට ඇතුළත්. එතකොට මේ ළමා අයිතිවාසිකම් ප්‍රඥාප්තියේ තියෙනවා එක කොටසක් මේ ළමෙක් සතු වගකීම් රාජ්‍යකින් ළමෙක් සතු වගකීම රාජ්‍යයට පැවරිලා තියෙනවා. රාජ්‍ය සතු වගකීමක් තමයි මේ ළමයා සම්බන්ධයෙන් කටයුතු කිරීම. ඉතින් මෙන්න මේ කටයුත්ත සඳහා අපි මේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥාප්තිය 1991 දී එකට අත්සන් කරලා පිළිගත්ත පස්සේ අපි වරින් වර විවිධ විධිවිධාන නෛතික විධිවිධාන මේ වගේම වෙනපනත් අපි සම්මත කළ යම් යම් ව්‍යුහාත්මක කොටස් ලංකාවේ නීති පද්ධතිය තුළ ලංකාවේ පරිපාලන විස්තර තුළ ස්ථාපනය කළා. ඉතින් එකක් තමයි මේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියලා කියන්නේ. අපි යන්නේ ඒක ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකේ පුරප්පාඩු තුනක් වර්ග තුනක් අනතුරු තුනකට අදාළව පුරප්පාඩු සැඳවීමක් මේ වෙනකොට කරලා තියෙනවා. අපි බලමු මේකට කොහොමද සූදානම් වෙන්නේ? කොහොමද මේකට ඇප්ලයි කරන්නේ? මේකට පන්ති යන්න අවශ්‍ය විභාගයක්. ඕගොල්ලන්ට තනියම කරගන්න පුළුවන් විභාග. ඉතින් ඒකට මොන වගේ මඟ පෙන්වීමක් කොහොමද මේකට ලෑස්ති වෙන්න ඕනේ කියන එක ගැන කතා කරමු. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ප්‍රසන්ටේෂන් එකකින් මම කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. දැන් ළමා ආරක්ෂක අධිකාරිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය. දැන් අපේ රටේ ළමයා කියලා සැලකන්නේ ළමයි වර්තමාන නෛතික තත්ත්වයන්ව වයස අවුරුදු 18ට අඩු තැනයි. 18ට අඩු තැනයි. 2022 වර්ෂයේදී සංශෝධනය වුණා. මීට කලින් තිබ්බේ වයස අවුරුදු 16ට වඩා අඩු තැනක්. වර්තමාන නීතිය අනුව වයස අවුරුදු 18ට අඩු තැනත් එක් තමයි ළමයෙක් සැලකෙන්නේ. පහුගිය දවස්වල මේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සම්බන්ධයෙන් සහ මේ ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම් කරුණු ගණනාවක් තාබහට ලක් වුණා. ඔබට මතක නම් කුඩා පාසල් යන දැරියක් සියදිවි නසා ගැනීමේ සිදුවීමක් වුණා. ඒ ජීවත් වෙලා හිටපු මහල් නිවාසයෙන් පහළට පැනලා. ඉතින් ඒක තවත් එක්ක මේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ගැන වඩාත් ඉස්මතු වෙන්න ඉඩ. එහෙනම් අපි මේ ඉදිරිපත් කිරීම ප්‍රධාන කොටස් හකින් කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න සහ පිළිතුරු ගැන කතා කරන මේක ලයිව් එකක් විදිහට නෙවෙයි රෙකෝඩින් එක. නමුත් අපි එන්න පුළුවන් ටික අපි මෙතනදී සාකච්ඡා කරමු. මේක මම කොටස් පහකින් ඔයගොල්ලන්ට හඳුන්වීම පුරප්පාඩු වෙලා තියෙන තනතුරු මොනවද? වැයදුම් කරන්න ඕන සුදුසුකම් මොනවද? විඳවා ගැනීමේ ක්‍රමය මොකක්ද? ලිඛිත තරඟ විභාගයේ ස්වරූපය කුමක්ද කියන එක ගැන අපි පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සහ අවසානයේදී කොහොමද මේකට ඇප්ලිකේෂන් එක දාන්නේ කියන කාරණය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පියන් එහෙම. දැන් මේක මේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඒකට ළමයි ඇප්ලයි කරන්න ඉස්සෙල්ලා
අපි පොඩ්ඩක් මේක ගැන මේවා ඉස්සරහට ගිහිල්ලා මේ විභාගේ පාස් වුණොත් එහෙම ඉස්සෙල්ලා මේ තනතුර ගත්තොත් එහෙම ඔයා වැඩ කරන්නේ ඒ ජාතික ළමාරක්ෂක අධිකාරිය. ඒ නිසා ඒක ගැන යම් අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම මේකේ ඔයගලට සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයකුත් තියෙනවා. ඒකටත් ඔය කොයි අවුරුද්දද මේක ස්ථාපනය කළේ ඒ වගේ කාරණාත් අපේ විභාගයේ අහනවා. ඒ නිසා ඒවා ගැන පොඩ්ඩක් අපි අවධානයක් යොමු කරන්න ඕන. ජාතික ළමාරක්ෂක අධිකාරිය පිහිටුවන්නේ ළමයි 1998 වර්ෂයේ අංක 50 දන්න ජාතික ළමාරක්ෂක අධිකාරිය ඔයගොල්ලෝ දකින්නේ. ඒ ඇක්ට් එක ඒ ඇක්ට් එකෙන් තමයි මේ ජාතික ළමාරක්ෂක අධිකාරිය ස්ථාපනය වෙන්නේ. එතකොට මේකේ කාර්යයන් ගණනාවක් තියෙනවා. කාර්යයන් ගණනාවක් තියෙනවා. ඔයගොල්ලෝ වෙබ් අඩවියට ගියොත් එහෙම ඒ කාර්යයන් බලා ගන්න පුළුවන්. ඒතර මේ ළමයින් සම්බන්ධයෙන් මූලිකවම කටයුතු කරන අධිකාරිය තමයි ජාතික ළමාරක්ෂක අධිකාරිය. ඊට අමතරව පරිවාසා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව, ඊළඟට කාන්තා ළමාරක්ෂක ඒ දාල අමාත්‍යාංශ ඒ සියල්ලම. එතකොට මේකේ ප්‍රධාන කාර්යයන් තුනක් තියෙනවා. වලට මෙතන තියෙනවා. ඒක අමතරව ප්‍රමුණු තුනක් තියෙනවා. ඊට අමතරව මේකට අදාළව කාර්යයන් ගණනාවක් විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ කාර්යයන් කිරීමේ ව්‍යුහය තුල කාර්යයන් ඉටු කිරීමේ ව්‍යුහය තුල තමයි මේ ඔයා ඇප්ලයි කරන්න ඉන්න තනතුරත් අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් ඔයත් මේකට දායක වුණොත් මේකට ගියොත් එහෙම ඔයාටත් මේ ජාතික ළමාරක්ෂක අධිකාරියේ උන් ඔය කියලා තියෙන පරමුණු තුන වෙනුවෙන් පරමුණු ළඟා කර ගැනීම වෙනුවෙන් දායක වෙන්න. හරි. අපි යමු. මේකේ පුරප්පාඩු වෙච්ච තනතුරු තුනක් අයදුම්පත් නිවේදනයේ ඒක ඇත්තටම පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තිබෙනමයි. ඒකේ තිබ්බා. නමුත් අපි මෙතනදී මූලික වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කළමනාකරන සහකාර තාක්ෂණික නොවන කියන කොටසට අදාළව ඒක ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වෙන දේවල් ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. මොකද ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. අපේ මේ Facebook pages වල මේ ඉන්න එකකින් ගොඩක් අයට ඇප්ලයි කරන්න පුළුවන් ළමයි. මේ කළමනාකරන සහකාර තාක්ෂණික නොවන කියන තනතුර. ඉතින් මේකට ඇප්ලයි කරන්න. මොකද මේකේ පුරප්පාඩු 15යි තියෙන. ඒ නිසා අපිට මේක ලියන්න බෑ. එහෙම කියන්න එපා. කොයිම වෙලාවකවත් තරංග විභාගයක තියෙන පුරප්පාඩු ගණන හිතලා පුරප්පාඩු ගැන අදහසක් අරගෙන ළමයි විභාගෙ ලියන්න එපා. පුරප්පාඩු එකයි නම් තියෙනවා ඒක ගන්නවා කියන එකකින් විභාගෙ ලියනවා මිසක් අයියෝ ඕකේ පුරප්පාඩු 15යි තියෙන්නේ. ඕක දැන්ටමත් ගන්නවා ඇති. ඕකේ දේශපාලන බලපෑම ඇති. එහෙම නැහැ. එහෙම මේ දේශපාලන ලිස්ට් වලට එහෙම ගන්න විභාග නැහැ. යම් කාලවලදී තියෙන්නේ නැති. දැන් බරාය අධිකාරියට ඒ කාලේ එහෙම දානකොට යම් සිදුවීම් තියෙන්නේ නැති. ඒක අපි නෑ කියලා කියන්නේ. ඒක හැමෝම දන්න කාරණයක්. හැබැයි මේවා එහෙම කරන්න විදියක් නෑ. විභාගයේ පාස් වුණොත් විභාගේ පාස් වෙන්නේ නැතුව මොකද කරන්න බෑ. විභාගේ පාස් වුණොත් ඒ තරතුරු ගන්න පුළුවන්. හරි. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් මේ ඔයා ලියන මේ විභාගයට අයදුම් කරලා තියෙන අපොස් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත ඔයාට ඇප්ලයි කරන්න තියෙන විභාග බොහෝමයක වයස් සීමාව අවුරුදු 30යි අවුරුදු 35. ග්‍රාම නිලධාරී වගේ ගත්තොත් එහෙම ඒකේ උපරිම වයස් සීමාව වයස අවුරුදු 35යි. ඒක A levels වලින් ගන්න. මේ කළමනාකරන සේවා නිලධාරියෙක්ගේ උපරිම වයස් සීමාව 30යි. සමහර වෙලාවට මේ අවුරුද්දේ සංශෝධනය වේද දන්නේ නැහැ. කියන්න බෑ අපිට බොහෝ දුරට වෙන්නේ නැති වෙයි. නමුත් අපි දන්නේ නැහැ. නමුත් සේවා ව්‍යවස්ථාවන් කළමනාකරන සේවා නිලධාරී උපරිම වයස් සීමාව තියෙන වයස අවුරුදු 30යි. හැබැයි මේකේ පොඩි වෙනසක් තියෙනවා. මේකේ උපරිම වයස් සීමාව ළමයි අවුරුදු 45 දක්වා ගිහිල්ලා තියෙනවා. රාජ්‍ය සේවී බඳවා ගැනීම වල උපරිම වයස් සීමාව 45 දක්වා යන්නේ ඉතාම කලාතුරකින්. මේක රාජ්‍ය සේවය නෙවෙයි. මේක අධිකාරියක් විදිහට යන්නේ. නමුත් මම කියන්නේ රාජ්‍ය සේවය ගත්තොත් ඒ විදිහට යනවා. ඒ නිසා මේකට ඇප්ලයි කරන්න පුළුවන්කමක් තියෙනවා නම් මහන්සි වෙලා කරන්න. විශේෂයෙන්ම වයස අවුරුදු 30 පැනලා ඉන්න කට්ටිය ඉන්නවා නම් එයාගේ ග්‍රාම නිලධාරී එක්සෑම් එකක් ඒද නැද්ද කියන එක අපිට නිශ්චිතව කියන්න බෑ. මෑත කාලේදී. නිසා මේ එක්සෑම් එකට මහන්සි වෙලා කරන්න. පොඩ්ඩක් බලමු සුදුසුකම් මොනවද කියලා. මේක හොඳට තේරුම් ගන්න මේ අයදුම්පත් කැඳවීමේ යම් අඩුපාඩු තියෙනවා. යම් අඩුපාඩු තියෙනවා. මොකද අපි ඒවා අමතක කරලා ඒක ගැන කතා කරනවා. මොකද්ද ළමයි මේකේ සුදුසුකම? පොස සාමාන්‍ය පෙළ විභාගෙන් වරකදී
පහත සඳහන් විෂයන් 4ට සම්මාන සාමාර්ථ සහිත විෂයන් 6ක් සමර්ථ සේවීම. එකවර තියෙන්න ඕන. එකවර තියෙන්න ඕනේ කියලා කියන්නේ ළමයි එක රිසල්ට් ෂීට් එකේ වාට පෙන්නන්න ඕන. එහෙම නැතුව O level පළවෙනි පාරද දෙවෙනි පාරද තුන්වෙනි පාරද කියන කතන්දරේ නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ එක රිසල්ට් ෂීට් එක. උදාහරණ පළවෙනි පාරේ O levels කියනවා ඔයා ගණන් දෙවෙනි පාර ඔයා ගණන් වලට ඒකක් ගන්න. හැබැයි ඒක අදාළ වෙන්නේ නැහැ. එයි ඔයා එතනදී වාර දෙකකදී ඔයාගෙන් ප්‍රතිඵලය ඇහුවොත් එහෙනම් ඔයා රිසර්ච් ෂීට් දෙකක් වෙනවා. හැබැයි ඔයා දෙවෙනි වාරේ ලියනකොට ආපහු මුළු O level subjects ටික ඔක්කොම ලිව්වනම් අන්න ඒක එතකොට දෙවෙනි පාර රිසල්ට් එක පෙන්වන්න පුළුවන්. මෙන්න මම පාරකදී මෙන්න මගේ මේ එකම රිසර්ච් ෂීට් එකේ මෙන්න මේ ප්‍රතිඵලය තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. එහෙම නැතුව සිංහල එක අවුරුද්දක ඉංග්‍රීසි තව අවුරුද්දක එහෙම කරගන්න බෑ. එතකොට සිංහල දෙමළ ඒ භාෂාවන් වලට සම්මාන සාමාර්ථ පොස සාමාන්‍ය පෙළ විභාගේ වරකදී පහත විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිත විෂයන් 6ක් සමත්ව තිබීම. හරි. එතකොට සිංහල ගණිතය කියන එකට ඒවට එක්ක පහත විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිත ඉතින් දෙවිදිහකට අර්ථකථනය කරන්න පුළුවන්. දෙවිදිහකට අර්ථකථනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ওই විෂයන් තුනටත් C තියෙන්න ඕනේ. සම්මානයක් හෝ ඊට වඩා වැඩි සුදුසුකමක් තියෙන්න ඕනේ. ඊළඟට අර තව එක විෂයකට සම්මානයක් තියෙන්න ඕනේ කියලා අර්ථකථනය කරන්න පුළුවන්. තව කෙනෙක්ට කියන්න පුළුවන් විෂයන් 6ක් පාස් වෙලා තියෙන්න ඕනේ. ඒ විෂයන් 6න් 3ක් තමයි මේ මව් භාෂාව ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය. ඒ විෂයන් 6න් සම්මාන 4ක් තියෙන්න ඕනේ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක එතන පොඩි ඩවුට් එකක් තියෙන තරක්. නමුත් ඔයගොල්ලෝ ඒක ගැන හිතන්න එපා. ඕකට ඇප්ලයි කරන්න. මොකද අපි මේකට අදාළව රජයේ ඒ තියෙන මොනතර තමයි කළමනාකරණ සේවා නිලධාරී කියන එක. මේ වර්ධ රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී කියන තනතුර. ඒකෙදි ළමයි ඉංග්‍රීසි භාෂාව සඳහා C1ක්වත් S1ක්වත් බලන්නේ නැහැ. ඒකෙදි බලන්නේ ගණිතය සහ සිංහල භාෂාවට අදාළව සම්මාන සාමාර්ථයක් ඇතිව උපස සාමාන්‍ය පෙළ සමත් වීම. හැබැයි මේකේ ඉංග්‍රීසි භාෂාවක් ඇවිල්ලා තිනවා. බොහෝ විට ඕකෙන් කියන්නේ ඉංග්‍රීසි භාෂාව පාස් වෙලා තියෙන්න ඕනේ. C එකක් ඉල්ලන්නේ නැතුව ඇති. ඒක පොඩ්ඩක් පැහැදිලි නැහැ. එක්වරකදී පහත විෂයන් ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිත. ඒතකොට C තියෙන්න ඕන සබ්ජෙක්ට් 4න් 3ක් ඔය දක්වලා තියෙන්නේ. එහෙම නැත්නම් පාස් වෙන්න ඕන විෂයන් 6න් 3ක් ඔය දක්වලා තියෙන්නේ කියන එක. පොඩි ඩවුට් එකක් තියෙනවා. ඒක ගැන හිතන්න නැතුව ස්පෑම් එකට ඇප්ලයි කරන්න. ඔය C එකේ ප්‍රශ්න තියෙන ඉංග්‍රීසි සමහර වෙලාවට බහුතරයකට S එකක් තියෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න බෑ. ඒගොල්ලෝ රෙජිස්ටර් මේක විතරයිනේ යන්නේ. ලියාපදිංචි පල්ගාස්තු විතරයිනේ වැඩිපුර ගියොත් යන්නේ. ඒගොල්ලෝ බලනවානේ ඒක. ඒකට සුදුසුකම් නැත්නම් විභාගෙ එන්නේ නැහැ. ලියන්න දාන්න ඇප්ලිකේෂන්. ඊළඟට අපස උසස් පෙළ විභාෂයන් 3ක් සමත්ව තිබීම කියන එක. ඒකත් ඉතින් එකවර බලාපොරොත්තු වෙනවා. මේක හැබැයි එකවර කියන එක දාගන්න බෑ. ඒක සාමාන්‍යයෙන් ඔය වගේ කළමනාකරන සහකාර ගන්නකොට one sitting ගන්න ඕනේ. අඩුම ගානේ S3ක් තියෙන්න. S3ට වඩා වැඩි වුණොත් ප්‍රශ්නයක් නැහැ. S3ට වඩා වැඩි වුණොත් ගන්න නැති කතන්දර එහෙම එකක් නැහැ. S3ක් ගන්නවා, B3ක් ගන්නවා, C3ක් ගන්නවා, A3ක් තියෙනවා. A3 තියෙන කෙනාකට යන්නේ නැහැ. ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ යන්නේ ළමයි බාහිර අයදුම්කරුවන් විදිහට යන්නේ. බාහිර අයදුම්කරුවන් විදිහට යන්නේ. ඔකට ඒ. දැන් මෙතන කවුරු හරි ඉන්නවා නම් රාජ්‍ය සේවයේ මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් රාජ්‍ය සේවයේ ඉන්න කෙනෙක් වෙන්න. එතකොට එයාට පුළුවන් ඔය ඔතන කියලා තියෙන ප්‍රාථමික සේවා ගණයේ ශිල්පීය ප්‍රාථමික සේවා ගණයේ ඒවා ගැන හිතන්න එපා. එතකොට ඒ අයටත් ඕක ඇප්ලයි කරන්න පුළුවන් රාජ්‍ය සේවයේ ඉන්න අයට. එතකොට ඒකේ වසර 5ක සේවා කාලයක් තියෙනවා ඒවා අපිට අදාළ නෑ. මොකද ඔයා ඇප්ලයි කරනවා නම් මේක ඇප්ලයි කරන්නේ බාහිර අයදුම්කරුවන් කියන කැටගරි එකේ. කවුරු හරි අභ්‍යන්තර අයදුම්කරුවන් කියන කැටගරි එකකින් යනවා නම් මේක යටින් කමෙන්ට් එකක් දාන්න අපි ඒකට උත්තර දෙන්න අවශ්‍යතාවක් තියෙනවා. ඊළඟට වයස අවුරුදු 18ට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොමැති අයදුම්කරුවන්ට මෙම උපරිම වයස් සීමාව බලපාන්නේ නැහැ. ඒ කියන්නේ 18යි 45යි තමයි ළමයි මේකේ වයස් සීමා. 18යි 45යි. අභ්‍යන්තර අයට ඒක බලපාන්නේ නැහැ කියන කාරණේ තමයි කියන්නේ. හැබැයි මෙතනත් පොඩි ගැටලුවක් තියෙනවා.
මේ වයස අවුරුදු 18 ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලොකු මාර්ජින් එකකින් යන නිසා. 18 ලංකාවේ සිස්ටම් එක අනුව ළමයි A level පාස් වෙන අය නැහැනේ වයස අවුරුදු 18 දී. ඒක තමයි. එතකොට 18ට නොඅඩු කියන එක මේකේ මේ සුදුසුකම් සපුරාලිය යුතු දිනය කවදද කියන එක මේ අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් කරලා නැහැ. සමහර වෙලාවට ඒක අයදුම්පත් කැඳවන අවසාන දිනයට සලකලා කෙනෙක්ට ඉන්න පුළුවන්නේ. එයාගේ තියෙන්නේ වයස අවුරුදු 44යි මාස 11යි දවස් 30යි. ඒතකොට එයාට ප්‍රශ්නයක් එනවා මේ කවදටද වයස අවුරුදු 45 බලන්නේ? කවදටද බලන්නේ මේක? ඒක ඇප්ලිකේෂන් කෝලින් මේ කියන්නේ ඇප්ලිකේෂන් දාන්න පුළුවන් අවසාන දිනයට බලනවද? නැත්නම් මේ පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන දිනයට අයදුම්පත් කැඳවන දිනයට බලනවාද? ඒක එතකොට මේකේ සඳහන් වෙලා නැහැ. නමුත් ඒක ගැන හිතන්නේ නැතුව මම කියන්නේ. ඇප්ලයි කරන්න. බොහෝම කලාතුරකින් තමයි ඉතින් ওই මාජින් එකේ ඉන්න අවුරුදු 45ට ඔන්න මෙන්න තියෙන අය මේ තනතුරු වලට ඇප්ලයි කරන්නේ. ඒක ගැන මුකුත් හිතන්නේ නැතුව ඔක ඇප්ලයි කරන්න. හරි. ඉතින් අන්න ඔය ටික සුදුසුකම් ටික කිව්වේ පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඔය සුදුසුකම් ටික බලලා ඒකට ඇප්ලයි කරන සාමාන්‍යයෙන් මේ වගේ තනතුරකට ළමයි ඉංග්‍රීසි භාෂාවට සම්මානයක් ගන්නෙ නැහැ. ඉල්ලන්නේ නැහැ. ඔය ජාතික ළම ආරක්ෂක අධිකාරිය සමහර වෙලාවට ෆොරින් ප්‍රොජෙක්ට්ස් එක්ක ගොඩක් ආයතනත් එක්ක කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ එතන ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් යම් අවබෝධයක් තියෙන බලාපොරොත්තු වෙනවද දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. හැබැයි එහෙමනම් ඉතින් ඉංග්‍රීසි පේපර් එකක් මේකේ තියෙන්න ඕනේ. හැබැයි ඉංග්‍රීසි පේපර් එකකුත් දාලා නැහැ. හරි. එහෙනම් අපි යන් ඊළඟ කොටසට. හරි. ඊළඟ එක. කොහොමද මේ එක්සෑම් එකට බඳවා ගැනීම සිද්ධ කරන්නේ? ඒකත් අපි දැනගන්න ඕන. බඳවා ගැනීම කරන්නේ කොහොමද? මේකේ තියෙනවා ළමයි එක්සෑම් එකක්. ලිඛිත තරඟ විභාගයක් තියෙනවා. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණ එකක් හෝ කිහිපයක් මගින් තමයි මේ බඳවා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට ලිඛිත තරඟ විභාගය අපි පුළුවන් තරම් ස්කෝර් කළොත් අපිට සම්මුඛ පරීක්ෂණ සම්බන්ධයෙන් ගැටලුවක් තියාගන්න අවශ්‍ය නැහැ. සම්මුඛ පරීක්ෂණෙත් මේගොල්ලෝ මං හිතනවා මූලික සුදුසුකම් පරීක්ෂා කරයි. ඊට අමතරව සමහර වෙලාවට ඔකේ ඔය දැන් මේක ජාතික ළමාරක්ෂක අධිකාරිය නිලමයි. ඒතකොට මේවා සාමාන්‍යයෙන් ඔය ඔයාගේ බාහිර විශ්ව ක්‍රියාකාරකම් මොනවද කරලා තියෙන්නේ. සමහර වෙලාවට ඒ වගේ එකක් බලන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ විකුණු ලබා දීමේ ප්‍රතිපාටිය මේකේ ප්‍රසිද්ධියටපත් වෙන්නේ නැහැ. හැබැයි ලිඛිත තරඟ විභාගේ පාස් වුණොත් අපිට හොඳ මාර්ජින් එකකින් ගැටලුවක් නැතුව ඉස්සරහට යන්න පුළුවන්. හරි. අපි යන් ඊළඟ කොටසට. ලිඛිත තරඟ විභාග ඔන්න වැදගත්ම දේ. ගොඩක් අයට ප්‍රශ්න තියෙන්නේ මෙන්න මේ ලිඛිත තරඟ විභාග. හරි. ලිඛිත තරඟ විභාගයේ ළමයි මෙන්න මේ කියන විදිහට විෂයන් 3ක් තියෙනවා. විෂයන් 3ක් තියෙනවා. භාෂා ප්‍රවීණතාවයේ යෝග්‍යතා පරීක්ෂණය එහෙම නැත්නම් සාමාන්‍ය දැනුම ඊළඟට පරිගණක පරීක්ෂණ. පරිගණක පරීක්ෂණය. එක පේපර් එකක් එනවද කියන එක අපි දන්නේ නැහැ. එහෙම නැත්නම් පොඩි ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් දෙනවද කියන එක ගැන මේකේ සඳහන් වෙලා නැහැ. බොහෝ දුරට මේක පේපර් එකක් දෙවි පේපර් එකක තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් යම් යම් මේ වර්ඩ් ඩොකියුමන්ට් එකක් හදන්නේ කොහොමද? ඒකට අදාළ ෂෝට් කට් කීස් මොනවද? ඒ වගේ සේව් කරන ඒවා ඒ වගේ දේවල් යම් දැනුමක් ගන්න පුළුවන්. භාෂා ප්‍රවීණතාවය ගත්තොත් එහෙම තමයි මේවා මුකුත් පන්ති වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. භාෂා ප්‍රවීණතාවය උපස් උසස් පෙළ සිංහල නම් ඉගෙනගෙන තියෙනවා. ඊට කිසිම ප්‍රශ්නයක් නැතුව පොළ දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා සිංහල ඉගෙනගෙන නැහැ. මැක්ස් හරි බයෝ හරි කොමර්ස් හරි කරලා තියෙනවා නම් 10 11 වසර සිංහල පොත් ටික හොයාගෙන සිංහල පෙළ පොත් ටික හොයාගන්න. ඒක ජාතික අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ බඩගියෙන් ගන්න පුළුවන්. ඒ වගේම මේ උපස් උසස් පෙළ කවුරු හරි ඔය කවුරු හරි මේ කෙනෙක්ගෙන් හරි කාගෙන් හරි ඔය ක්ලාසස් වල නෝට්ස් ටිකක් A level නෝට්ස් ටිකක් පොඩ්ඩක් මොකක්ද දේවල් අහන්නේ නැහැ. මේකේ කියනවා ළමයි අපේක්ෂකයන්ගේ ප්‍රකාශන හැකියාව. ඒතර ප්‍රකාශන හැකියාව කියන එකේදී සාමාන්‍යයෙන් බලන්නේ එයාගේ කරුණු ඉදිරිපත් කිරීමේ කුසලතාව. කොට ප්‍රකාශන හැකියාව සාමාන්‍ය විභාග දෙපාර්තමේන්තුවේදී එන්නේ ඔක sannivedana හැකියාව අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව කියලා. කොට ඒ වගේ ඒවා සාමාන්‍යයෙන් රචනා මාතෘකාවක් දීලා තමයි බලන්නේ.
මේ කැසට් මේ ඇඳුම්පත් කැඳවීමේ නිවේදනයේ භාෂා ප්‍රවීණතාවයේ පේපර් එකට කොපමණ වෙලාවක් වෙන් කරනවද කියන එක කියලා නැහැ. අර පැය දෙකක් වගේ නම් ළමයි. පැය එකහමාරක් වගේ නම් බොහෝ දුරට ඕගොල්ලන්ට රචනයක් කියන්න පුළුවන්. ඔව් පැයක වගේ පේපරයක් ආවොත් සාමාන්‍ය රචනයක් කියන්නේ නැහැ. හැබැයි ඉතින් මේක අපි සාමාන්‍යයෙන් කියලා කියන්නේ අපි විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍රත් එක්ක සංසන්දනය කරලා. හැබැයි මේක වෙනමම ආයතනයකින් පවත්වන්නේ. ඒ නිසා ඔයාගේ අදහස් ප්‍රකාශන හැකියාව පරීක්ෂා කරන්න. වචන 200ක 250ක වගේ වචනයක් කියන්න පුළුවන්. වචන 350 400ක මෙවන් විග්‍රහයක් තිබේ. ඊළඟට අවබෝධය කියලා තියෙනවා. අවබෝධය ප්‍රශ්න විදිහට එන්නේ අවබෝධය ප්‍රශ්න ගණනාවකින් පරීක්ෂා කරන්න පුළුවන්. අපේක්ෂකයෙක්ගේ කරුණු අවබෝධ කර ගැනීමේ හැකියාව. ඒකට ඒ යටතේ ළමයි බොහෝ දුරට ඡේදයක් දීලා ඒ ඡේදය ආශ්‍රිතව ප්‍රශ්න වලින් අහන්න පුළුවන්. ඡේදය ආශ්‍රිතව ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රශ්න 5ක් 10ක් වගේ අහන්න පුළුවන්. සංකීර්ණ යම්මත් සංකීර්ණ ඡේදයක් දෙනවා. අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔක අවබෝධය බලන්න පුළුවන් තවත් ප්‍රශ්න විශේෂයක් තමයි සාරාංශකරණය කියන කොටස. සාරාංශයක් කියන්නේ ඒකේ කරුණු අවබෝධ කරගෙන ඒ ප්‍රධාන කරුණු ටික එළියට අරගෙන ප්‍රධාන කරුණක් මොකක්ද? එහෙම නැත්නම් උපකරුණක් මොකක්ද? සම්බන්ධිත කරුණක් මොකක්ද කියන එක හොයාගෙන එළියට අරගෙන සාරාංශ ලිවීම කරනවා. ඉතින් ඒකෙත් ඔය අවබෝධය කියන එක බලන්න පුළුවන්. මූලිකවම මම හිතන්නේ ඔයගොල්ලන්ට ඡේදයක් දීලා ඒක ආශ්‍රිතව ප්‍රශ්න අහાવી. ඒ නිසා පොඩ්ඩක් ඉතින් කියවන්න. මේවට පොඩ්ඩක් මහන්සි වුණොත් මොන හරි දෙයක් ගොඩ දාගන්න පුළුවන්. අක්ෂර වින්‍යාසය පරීක්ෂා කරනවා කියලා තියෙනවා. ඉතින් අක්ෂර වින්‍යාසයේ ඒ රීති කීපයක් තියෙනවා. රීති කීපයක් තියෙනවා. ඒ රීති සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම සරල ව්‍යාකරණ රීතිත් දැනගන්න කොහොමද සිංහලේ සම්මත ව්‍යාකරණ රීති මොනවද කියලා. ඉතින් ඒවා බොහෝ දුරට ඔය විභාගවල එන අජේ විභාගවල එන කළමනාකරණ සේවා නිලධාරී කරන විභාගයේ අහන ව්‍යාකරණ රීති. වාක්‍යයක් සදොස් වාක්‍යයක් නිදොස් කරන්න. ඊළඟට යම් සංදි වීම සම්බන්ධයෙන් තත්ත්වකාරක කර්මකාරක ඒ සම්බන්ධව අවබෝධයක් ලබා ගන්න. ඊළඟට ඒ ආකාරයේ ප්‍රශ්න වලින් සමන්විතයි කියලා කියන්නේ. එතකොට ඒකෙත් අපි බහුවර්ණ මාදිලිය දෙන්නේ මේ ව්‍යුහගත කියන්නේ පිටිපිලිතුරු සපයතු ආකාරය දෙන්නේ රචනා මාදිලියේදී ප්‍රශ්න එන්නේ කියන එක මේ අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ දාලා නැහැ. ඒවා අපිට අදාළ නැහැ. ඔය කියන කොටස් ටිකට අදාළව භාෂා ප්‍රවීණතාවෙන් රෙඩි වෙන්න. ප්‍රශ්න කොහොම ආවත් උත්තරේ ලියන්න. ඊට යෝග්‍යතා පරීක්ෂණය හා සාමාන්‍ය දැනීම කියලා කොටසක් තියෙනවා. ඒක කියනවා මෙම ප්‍රශ්න පත්‍රය අපේක්ෂකයින්ට ඔහුගේ අයගේ නිල රාජකාරී ඉටු කිරීමට ඇති යෝග්‍යතාවය සහ හැකියාව සහ කාලීන කටයුතු පිළිබඳ සාමාන්‍ය දැනීම සඳහා පරීක්ෂා කිරීම සඳහා නිර්මාණය කරයි. එතකොට ළමයි මෙතන සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක් එනවා කියලා තියෙනවා. සාමාන්‍ය දැනීම ප්‍රශ්න එනවා කියලා තියෙනවා. මේ සාමාන්‍ය දැනීම යටතේ මූලිකවම ජාතික ළමාරක්ෂක අධිකාරියේ ඔය තියෙන මේ වෙබ් එකේ තියෙන ළමයි යම් කරුණු ඒවා දැනගන්න ඕන. එතකොට මොකද්ද මේ දැනගන්න ඕන කරුණු? ජාතික ළමාරක්ෂක අධිකාරිය ස්ථාපනය කළේ කොයි අවුරුද්ද? ජාතික ළමාරක්ෂක අධිකාරියට කෝල් එකක් ගන්න ඕන නම් ගන්න ඕනේ කෙටි දුරකථන අංකය කුමක්ද? ඊළඟට ඒ වෙනකොට ඔයා මේ එක්සෑම් එක ලියනකොට ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති කවුද? ඒක කොහෙද පිහිටලා තියෙන්නේ? මේක යම්කිසි අමාත්‍යාංශයකට අයිති වෙනවද නැද්ද? ඒ වගේ. ඊළඟට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය කොයි අවුරුද්දද? ඒකට ලංකාව අත්සන් කළේ කොයි අවුරුද්දද? වර්තමාන ලංකාවේ නීතිය අනුව ළමයා කියලා හැඳින්වෙන්නේ වයස අවුරුදු කීයට වඩා අඩු අයද? ඒක. ඊළඟට පෙර පාසල් වයස කියන්නේ මොකක්ද? ඒවා. ඒ වගේ කරුණු ගැන අවබෝධයක් ලබා තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් මේක කරන්න බෑ. ඒ වගේම අනිවාර්ය පාසල් වයස් සීමාව මොකක්ද? වයස අවුරුදු 5ක් 16ක් අතර. ඒ අවබෝධය වාට තියෙන්න ඕන. ළමයෙක්ගේ උත්තර බාරකරු කවුද? සහජ බාරකරු මොනවද? දැන් ආරක්ෂක අධිකාරියෙක් නෑනේ. එතකොට විෂය සම්බන්ධයෙන් යම් අවබෝධයක් තියෙන්න. ඒක ගැන තර්කයක් නෑ. ඊළඟට කාලීන කටයුතු පිළිබඳ සාමාන්‍ය දැනීම. කාලීන කටයුතු සම්බන්ධ සාමාන්‍ය දැනීම. ඒකට ඒවා කරන්ට් අප්ෆෙයාර්ස් වලින් ආයි ලංකාවේ කාන්තා හා ළමා ආරක්ෂක කාන්තා හා ළමා සම්බන්ධයෙන් කටයුතු කරන අමාත්‍යවරියගේ නම මොකක්ද?
මම මේක සරලව කියන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් මේක හදන්නේ මේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් කරන හින්දා තමයි මම කියන්නේ. ඊළඟට ගත්තොත් එහෙම ඒ වගේ ප්‍රශ්න සහ ඒ වෙනකොට ලෝකේ කතා බහට ලක් වෙන මේ වගේ කරුණු වලින් යම් ප්‍රශ්න ටිකක් කාලීන කටයුතු වලින් දාලා තමයි ඒ නිසා ඉඳන්ම පොඩ්ඩක් පත්තර කියවන්න පුවත්පත් ඒ ටික සංගරාවයි තියෙන වැදගත් සංගරා. ඒ වගේම ඔය නිවුස් බලන්න පොඩ්ඩක් විදේශ පුවත් එක්ක ඒවා පොඩ්ඩක් කියවලා සටහන් කරගන්න. මේ පේජ් එක කළමනාකරන සේවා නිලධාරී තරඟ විභාගය 2020 කියන එක. ඒකෙත් අපි දානවා අපේ YouTube channel එකටත් ඒවා එක්කම කරනවා. ඉතින් මේ වගේ කාරණා පොඩ්ඩක් බලන්න. මොකද මේ මහන්සි වෙන්න. ගොඩක් අය නිකන් මේ ආවට ගියාට මේ එක්සෑම් ලියනවා. ජීවිතේ දැන් ගෙදරට වෙලා නම් ඉන්නවට යන්න මොනවක්වත් වේදයක් නැත්තම් ඉස්සරහට යන්න. මේ එක්සෑම් එකට පොඩ්ඩක් ලියන්න. හරිද? ඒකට ඉස්සරහට මොනවා හරි විභාගයක් ආවොත් ඔයාට විභාගයේ ඒන විභාග උනත් කොට දාන්න යම් හැකියාවක් ලැබෙනවා. පරිගණක පරීක්ෂණ. ඊළඟට තමයි ඇයගේ නිල රාජකාරී කිරීමට ඇති යෝග්‍යතාවය. එතකොට එතනදී නිල රාජකාරී ඒ කියන්නේ ඔයාට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ කළමනාකරන සහකාර තාක්ෂණික නොවන ඔය කියන කැටගරි එකට අදාළව අනුමත තනතුරු තියෙනවා නම් 32ක් 32ක් මේකේ පවතිනෝ යටතේ තනතුරු ගණනාවක් ඔය ශීර්ෂය යටතේ ඔය කළමනාකරන සහකාර තාක්ෂණික නොවන එක කියන යටතේ අනුමත තනතුරු තියෙනවා 32ක්. ඒතකොට ඒකේ තියෙන පුරප්පාඩු සම්බන්ධයෙන් තමයි මේ ගන්න. ඒත් එයාට පවරලා තියෙන රාජකාරී මොනවා? ඒ රාජකාරීත් එක්ක තමයි ඔයා දැනගන්න ඕනේ මම අපි Facebook page එකට දාන්නම් ඒ සම්බන්ධයෙන් යම් තොරතුරු. ඒව පොඩ්ඩක් බලන්න. ඉතින් ඒව කරන්න හොඳ යෝග්‍යතාවයක් තියෙනවාද? කායික හා මානසිකව ඒක සුදුසුද? ඉතින් ඒකට පරීක්ෂා කරන්න එතන බොහෝ දුරට යම් IQ ප්‍රශ්න කීපයක් ඒවි කියලා මට හිතෙනවා. මම දන්නේ නැහැ නිශ්චිතවම කියන්න බෑ. මොනවා කළා සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක් කියනවා. එයත් ඒකම යෝග්‍යතාවය සමහර වෙලාවට IQ පේපර් එකක් දීලා අහන්න පුළුවන්. IQ එනවම කියලා මම කියන්නේ නැහැ. නමුත් අර වාගේ තර්කන ශක්තිය, වාගේ බුද්ධිමත්කම මන බැලීම සඳහා යම් ප්‍රශ්න කීපයක් ඇතුළත් කරන්න පුළුවන්. පරිගණක පරීක්ෂණය මේ පරීක්ෂණය මගින් අපේක්ෂකයාගේ පහත සඳහන් හැකියාවන් පරීක්ෂා කරන තොරතුරු තාක්ෂණයේ මූලික සංකල්ප Windows මෙහෙයුම් පද්ධතිය සහ ගොනු කළමනාකරණය. මේ ඇවිල්ලා මේ හાર્ඩ්වෙයාර් නෙවෙයි හදන්නේ. ඔයාට ඩෙස්ක්ටොප් එකක් කරනොත් එහෙම ඒක හදන්න කියන්නේ නැහැ. ඒකට ඉන්න කට්ටිය වෙනවා. ඒකට ඔයගොල්ලෝ හදන්නේ නැහැ. මේ කම්පියුටර් එක මූලික කොටස් මොනවද? මවුස් එකෙන් කරන්නේ මොනවද? ඒ වගේ දේවල්. ඊළඟට මූලික මෙහෙයුම් පද්ධති මොනවාද? Windows සහ තව තියෙන මෙහෙයුම් පද්ධති. ඊළඟට Word document එක වැඩ කරන්නේ කොහොමද? PowerPoint presentation සම්බන්ධයෙන් යම් දැනුම. ඒවා ඔය Windows මෙහෙයුම් පද්ධතිය සම්බන්ධයෙන් ඔයාගෙන් අහන්න පුළුවන්. එතකොට ඒව ගැන යම් අවබෝධයක් ලබා ගන්න. ඔයාලට ක්ලාස් යන්න ඕනේ නැහැ ළමයි. ඔය ගිහිල්ලා Google වල සර්ච් කරන්න. MS Word tutorial කියලා. එතකොට කොහොම එනවා? Word වල තියෙනවා මේ ඔක්කොම ටියුටෝරියල් එක. shortcut keys copy paste කරන්න කොහොමද දාන්න ඕනේ C1යි V1යිද C1යි. ඒ ඔක්කොම ටික ඒවා ඔය තියෙන ඉතින් පොඩ්ඩක් මහන්සි වෙලා මේව කරගන්න අපි අපේ Facebook page එක හරහා තොරතුරු තාක්ෂණයට අදාළ යම් කරුණු ඔයගොල්ලව දැනුවත් කරන්න ওই විභාගෙට සූදානම් වෙන අයට දෙන්න බලාපොරොත්තුවක්. ඊට ගොනු කළමනාකරන ෆයිල් මැනේජ්මන්ට් කියන එක. කොහොමද සේව් කරන්නේ? කොහොමද සේව් කරපු එකක් ඕපන් කරන්නේ? බේසික් දේවල් හරි. මහා ලොකු පරතරයට Microsoft සමාගමටවත් ඒවට නෙමෙයි ගන්නෙ. ඒකට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ඩොකියුමන්ට් එකක් හදාගන්න පුළුවන් කොහොමද ඒ ටික පොඩ්ඩක් බලන්න. විශේෂ දේ සාමාන්‍ය දැනීමට සූදානම් වෙනකොට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමයි යන්න පල්ලෙහාට. ඒ කියන්නේ පල්ලෙහාට කියන්නේ ඒක පිහිටලා තියෙන තැන ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට නෙවෙයි. වෙබ් එකට ගියාට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ තියෙනවා. ඒගොල්ලෝ ප්‍රකාශ ඒවා තියෙනවා ඒගොල්ලෝ වාර්ෂික කාර්ය සාධන වාර්තා තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඔප්පු ව්‍යාපෘති තියෙනවා. ඒ වගේ නේ යම් අවබෝධයක් ලබා ගන්න. මම කියන්නේ එකෙන්ම අහනවා. මම යම් අවබෝධයක් ලබා ගන්නවා. ළමයින්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් යම් අමාරු නැහැ. අපි මොඩල් පේපර්ස් දානවා. අපි මේවට ක්ලාසස් කරන්නේ නැහැ ළමයි. මම කියන්නේ තෝරට මේ පුංචි හොයාගෙන යන්න එපා. තේරුමක් නැහැ. අර ටික බලලා ඒ ටික කරගන්න.
අපිත් වරින් වර අපේ page එකට ඒ papers එහෙම දානවා. ඒවත් බලලා උත්තරත් එක්කම දානවා. ඒවත් බලලා පොඩ්ඩක් රෙඩි වෙන්න මේ වැඩේ. හරි. ඔය විදිහට තමයි යන්නේ. IT සම්බන්ධයෙන් සරල දැනුමක් විමසන්න. ඉතින් උන්ට ගියාට පස්සේ ළමයි ඔයගොල්ලන්ට ට්‍රේනින් දෙදී ඒගොල්ලන්ට කරන්න බෑ. සාමාන්‍ය රජයේ තනතුරකට ගියාට පස්සේ පුහුණුවක් දෙන්න ඕන අවුරුද්දක් කාලයක් ඇතුළත. ඒකෙදි කියලා එහෙම කරනවා. ඉතින් මේකට ගියාට පස්සේ දන්න අයව ගන්නවා මිසක් ඒගොල්ලන්ට එහෙම ට්‍රේන් කර කර ඉන්න බෑ. හරි. ඊළඟට අපි කොහොමද මේකට ඇප්ලයි කරන්නේ කියන එක බලමු. දැන් ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේකට ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක. මම ඒක කියලා දෙන්නම්. මුලින්ම යන්න ළමයි Google වලට. Google වලට ගිහිල්ලා සර්ච් කරන්න මෙන්න මේ National Child Protection Authority ශ්‍රී ලංකා කියන එක මේව කරා. මම උතන වෙබ් ඇඩ්‍රස් එකක් තියලා තියෙනවා. ඕකම ගහන්න ඕනේ. සිංහලෙන් ගහනවා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියලා. ළමා ආරක්ෂක අධිකාරිය. හොයන්න නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියලා. ඒක මේව. ඊට පස්සේ ඒක කළාට පස්සේ ඔයාට එනවා මෙන්න මේ වගේ page එකක්. මෙන්න මේ වගේ page එකක්. මොන වගේ page එකක්ද? මෙන්න මෙහෙම page එකක්. මේ page එකට ගියාට පස්සේ ඒක ටික බලාගෙන යන්න. බලාගෙන යනකොට ඔයාට පේනවා මෙන්න මෙහෙම එකක්. කොහොමද තියෙන්නේ? මෙන්න මෙතන තියෙනවා. අපි ගැන කියලා එකක් තියෙනවා. ඒගොල්ලෝ ගැන. ඒවා පස්සේ බලන්න. අපි කරන දේ. ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒක එක තැනක තියෙනවා මේ වෘත්තීන් කියලා තියෙනවා. වෘත්තීන්. මෙන්න මේ වෘත්තීන් කියන කොටසට යන්න. ඒක ක්ලික් කළාට පස්සේ මානව සම්පත් අංශය පුරප්පාඩු කියලා කොටස් දෙකක්. මේ පුරප්පාඩු කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරන්න. පුරප්පාඩු කියන එක ක්ලික් කළාට පස්සේ ඔයාට එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඒකේ පල්ලෙහාට යන්න පුරප්පාඩු කියන එකෙන් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක. ඉන්ටර්ෆේස් එකේ මෙන්න මෙහෙම තියෙනවා විශේෂ දැනුම් දීමයි සිළුමිණ සණ්ඩේ ඔබ්සර්වර් සාතින කරන් කියලා මම කරපු ප්‍රශ්නය වැඩි කියලා තියෙනවා. ඊට පස්සේ පුවත්පත් දැන්වීම සහ ආදර්ශ ආයතන පත පුවත්පත් දැන්වීම සිංහල ආදර්ශ ආයතන මේ ආදර්ශ ආයතන පත කියන එක ක්ලික් කරන්න. ක්ලික් කළා බොරවට ඇප්ලිකේෂන් එක නෝ පිට තුනකින් විතර තියෙන ඇප්ලිකේෂන්. හොඳට මතක තියාගන්න. සම්පූර්ණ කරන ලද ආයුධපත පුවත්පත් දැන්වීමේ සඳහන් කරන ලද සහතික පත් අමුණ 2025 6 දින හෝ එදිනක පෙර ලියාපදිංචි තැපෑලෙන් පමණක් යොමු කර රෙජිස්ටර් පෝස්ට් ප්‍රමාණය යවන්න. මේකෙම යමයි පල්ලෙහාට ගියාට පස්සේ apply now කියලා එකක් තියෙනවා. නමුත් මම රෙකමන්ඩ් කරනවා මම නිර්දේශ කරනවා ඔයා ඒකට යන්න එපා. ලියාපදිංචි තැපෑලෙන් මේක ෆිල් කරලා දාන්න. මොකද මේකේ ඇටැච්මන්ට් ගොඩක් අමුණලා යවන්න ඕන දේවල් තියෙනවා. නිසා සමහර වෙලාවට අපි ඕවා ගියාට පස්සේ ආයවන CV එක ඕපන් වෙන්නේ නැහැ. එහෙම වෙනවා. අපි වැඩ කරන තැන්වලත් අපි ඇප්ලිකේෂන් කෝල් කරනකොට තමයි CV එවනවා. CV එවුවට පස්සේ ඒක ඕපන් වෙන්නේ නැහැ. ඉල්ලන ෆෝමැට් එකකින් නෙමෙයි එවලා තියෙන්නේ. සමහර වෙලාවට අපි ඒක අප්ලෝඩ් කරනවා. අපි එතනින් යනවා. හැබැයි ඒක අප්ලෝඩ් වෙලා නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ නැවත කතා කරලා අහන්නේ නැහැ. අනේ අපිට මේක ටිකයි ආවේ අනිත් ටික එවන්න කියලා. ඒ නිසා වඩා හොඳයි. පුවත්පත් දැන්වීමේ තියෙන ඇප්ලිකේෂන් එක දාලා ඒක ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ කරන්න ළමයි ඒකට ඇටැච්මන්ට් ටික දාලා ඒ විදිහට ඒක විශේෂයෙන් ආයුධම්පතේ 94 ලියුම් කවර එක තමයි ඔයාලට දාන්න ඕනේ ඉහළ වම් කෙළවරේ ආයුධම්පත් ලබන තනතුර සහ විභාගයට පෙනී සිටීමට කැමති මාධ්‍ය. එතකොට ඔයා විභාගයට පෙනී සිටීමට සිටින මාධ්‍ය කොහොමද? අර භාෂා පේපර්ස් තුනටම ඔයා පෙනී සිටින මාධ්‍ය. එකක ඉංග්‍රීසි වලින් අරන් එකක සිංහලෙන් අරන් එකක දෙම එහෙම ගන්න බෑ. තුනෙන්ම එකෙන්ම නම් ගන්න තුනම එකෙන් ගන්න. සිංහලෙන් නම් ගන්න සිංහලෙන්. මේ විදිහට මේක කරගෙන යනවා. හරිනේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් මේකේ ළමයි වැදගත් දෙයක් තියෙනවා. ඔයාට අමුණලා එවන්න කියලා කොටස් ටිකක් තියෙනවා. ඔයා ඒ ටික යවන්නවා. අමුණලා එවන්න කියලා තියෙන කොටස් ටික. සහ ඒකේ චෙක් ලිස්ට් එකක් තියෙනවා. ඒක ඒ විදිහටම දාන්න ඕනේ. එහෙම නොවුනොත් සමහර වෙලාවට ඔයාට කන්ෆර්ම් වෙන්න. තියෙනවා විතරයි. බර්ත් සර්ටිෆිකේට් එක දාන්නවා. ඒකෙන් මොකද්ද ළමයි පෙන්නුම් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඔයා වයස අවුරුදු 18ට වඩා නොවන වයස අවුරුදු 45ට වඩා නොවැඩි කෙනෙක්ද කියන එක බලාපොරොත්තු වෙන්නේ.
බයිඩන් මේ බර්ත් සර්ටිෆිකේට් එක දැම්මට පස්සේ ඒක සර්ටිෆයිඩ් කොපි එකක් දාන්න. සර්ටිෆයිඩ් කියලා කියන ළමයි ඒකේ ඡායා පිටපතක් අරගෙන ඒක ඔය පන්සලේ හාමුදුරුවෝ කවුරු හරි ගොල්ලෝ ගම ඉන්නවනේ ජේපීලා. එයාගෙන් සංකර ගන්න මුල් පිටපතෙන් ඔපුටාගත් සත්‍ය පිටපතක් බව තහවුරු කරමි. පිටපතක් කියලා එහෙම ගහනවට වඩා අර විදිහට ගන්න. ෆොටෝකොපි යන්න දෙන්නේ යාට. මුල් පිටපතින් ඡායා පිටපත කරනවා. සත්‍ය පිටපතක කියලා එයා අස්සම් කරලා දිනේ ධම්ම ගන්නවා. දිනේ ධම්ම ගන්න. දැන්ටත් ඔල්රෙඩි ඕක තියෙනවා නම් ගැටලුවක් නෑ. ඒක තියෙනවා නම් මෙතන attach කරලා නම් මෙතන attach කියන එකට දාන්න. හරිනේ? ඒ විදිහට දාන්න. ඊළඟට සර්ටිෆයිඩ් NIC කොපි එක. ඔයාගේ NIC කොපි එකේ දෙපැත්තම එකම පැත්තකට අර ඩෙන්ටි කාඩ් එකේ දෙපැත්තක් තියෙනවා. ඒක එකම පැත්තකට එන විදිහට ගන්න. සමහර වෙලාවට ඩෙන්ටි කාඩ් ඔයාගේ පරණ ID එකක් තියෙනවා නම් සමහර වෙලාවට ෆොටෝකොපි එක ගත්ත පස්සේ ඒක නොපෙනිලා තියෙන්න පුළුවන්. නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඒක ගත්ත විතරක් නෙවෙයි ඒකේ බලන්නේ අංක ටික නම් ටික පැහැදිලිද කියලා. සමහර වෙලාවට ෆොටෝකොපිස් අපිටත් එනවා. වෙයි ඒක පේන්නේ නැහැ. නම පේන්නේ නැහැ, ඇඩ්‍රස් එක පේන්නේ නැහැ, උපන් දිනේ පේන්නේ නැහැ, කවදද ඩෙන්ටි කාඩ් එක නිකුත් කළේ කියන එක පේන්නේ නැහැ. ඒ වගේ වෙලාවක පොඩ්ඩක් බෝල්ඩ් කරලා ගන්න කියලා එයා certified copy of GC online මේක ඉස්කෝලෙන් ගත්ත එකක් ප්‍රමාණවත් වේ වඩාත් හොඳයි විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරලා තියෙන එක ඔරිජිනල් වෙන්න ඕන. හොර සහතිකයම දෙන්න එපා. හරි. ඔරිජිනල් එකෙන් ගත්ත එකක් වෙන්න ඕන. ඊළඟට certified copy of GC A level අපොස උසස් පෙළට අදාළව certified copy එක එකවරකදී කියන එක එතන නෑ. මොකද ඉතින් ඒගොල්ලෝ ඉන්නනවා. මෙතන උතන ඉන්න බොහෝමයකට ස්තුන. හරි. ඊළඟට certified copies of masters ඒ කියන්නේ උපාධි පශ්චාත් උපාධි කරලා තියෙනවා නම් ඒවත් දාන්න ඕනේ. ඉතින් මම විශ්වාස කරනවා මේ වගේ කෙනෙකුයි මේ වගේ කෙනෙක් apply කරන්නේ නැහැ. දන්නේ නැහැ ඩිග්‍රී තියෙන අය සමහරවිට apply කරන්න පුළුවන්. ඉතින් ඒව තියෙනවා නම් attach කරන්න. ඒව නැත්නම් මෙතන නැහැ කියලා දාන්න. හරි. no කියන එකට දාන්න. දාලා නැත්නම් නැහැ. attach කරලා තියෙනවා නම් හරි. නැත්නම් no කියන පැත්තට තමයි දාන්න ඕන. ඊළඟට certified copy masters ඒවා ටික තියෙන professional qualification. මොනවා හරි computer course එකක් කරලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔය ජාතික කියන්නේ මේ වෘත්තීය පුහුණු සංවර්ධන අධිකාරී NVQ level courses කරලා තියෙනවා නම් එයා කරලා තියෙනවා NVQ 5 එක computer සම්බන්ධ. ඒක මේව කරලා ඒක ෆොටෝකොපි එකක් අරගෙන ඒක සහතික කරලා එතනට attach කරන්න attach කළොත් ඒ විදිහට දාන්න. professional qualification කියන්නේ ඒ තියෙනව ටික ඔක්කොම අමෝල්ලා professional qualifications තියෙනවා. ඊළඟට ඔයා කොහේ හරි තැනක වැඩ කළා නම් සමහර වෙලාවට ඕගොල්ලෝ A levels කරලා ඉවරන බැංකුවක පොඩි මාස 6ක විතර පොඩි ට්‍රේනින් පීරියඩ් එකක් ගන්න නැති. ඉතින් ඒක ගත්තා නම් ඒ බැංකුවෙන් ගත් එකක් තියෙනවා නේද? අරන් නැත්තම් වැඩ කරන්න. බැංකුවට ෆ්‍රී ටයිම් එක ගිහින් ඒක සම්බන්ධයෙන් සර්විස් සර්ටිෆිකේට් එකක් ගන්න. මේ සේවා සහතිකයයි කියලා. ඒකට ඒගොල්ලෝ දෙනවා. මෙන්න මේ නම සඳහන් අය නම තියෙන්න ඕනේ කියන්නේ. නම සඳහන් අය මෙන්න මේ අපේ ලංකා බැංකුවේ මෙන්න මේ ශාඛාවේ මෙන්න මේ දින සිට මේ දින දක්වා කියලා ඔයා කරපු වැඩත් එක්ක දාගෙන ඒගොල්ලෝ එකක් දෙන්න. අන්න ඒක. ඊළඟට එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටීස්. ඔයා මොනවා හරි ගමේ ළමා සමාජයේ තරුණ කටයුතු සම්බන්ධ යෞවන සමාජවල හිටියා. ඒවා සම්බන්ධයෙන් එක. ඊට පස්සේ ඔයා දහම් පාසල් ගුරු කියන එකේ හිටියන දහම් පාසල් වල උගන්වන්න යනවා ළමයි ගොඩක් ඒකේ සමහර වෙලාවට අර කියන දහම් පාසල් ආචාර්ය සහතිකේ නැති වෙන්න පුළුවන්. මේ හාමුදුරුවන්ට කියලා අවුරුද්දක් විතර වැඩ කළා. හාමුදුරුවන්ට කියලා දුන්නා. කරගෙන හාමුදුරුවන්ගේ සීල් එකක් ගන්න දිනෙන් දාගන්න. ඉතින් ඒවත් ඉදිරිපත් කරලා ෆොටෝකොපි ගහලා සර්ටිෆයිඩ් කොපි එකක් දෙන්න. ඊට මොනවා හරි අද achievements මොනවා හරි ස්පෝර්ට්ස් එහෙම කරලා තියෙනවා නම් ජාතික මට්ටම පළාත් මට්ටමින් දිස්ත්‍රික් මට්ටම රාෂ්ට්‍ර මට්ටමින් වාරික සරකාරයක් කරනවා. ජයග්‍රහණ ලබාගෙන තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඔය හොඳ achievements යටතේ ඒවට ප්‍රකාශ කරනවා. ඊළඟට වෙන මොනවා හරි තියෙනවා නම් එකක් දාන්න අංක 11කට. ඊළඟට ඔය foreign degrees තියෙන අය foreign degrees තියෙන අය මේවට apply කරන්නේ නැහැ. විශ්වාසයි නමුත් apply කරනවා නම් ඒගොල්ලෝ ඒ campus එකේ හරි campus එකේ registrar-ගෙන් හරි එහෙම නැත්නම් UGC එකේ ලෙටර් එකක් ගන්න ඕනේ. ඒ විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් උපාධිය කියන එක යවන්න ඕනේ. පිළිගත් උපාධියක් කියන එක සඳහන් කරලා ලෙටර් එකක් ගන්නවා. ඊට පස්සේ මෙතනදී I have enclosed copies of following total number of pages. ඇප්ලිකේෂන් එකේ මට මතක විදිහට කොළ 3ක් හෝ 4ක් තියෙනවා. ඒ ටිකයි ඔය ටික ඇටච් කළාට පස්සේ කොළ ටිකක් එනවනේ ළමයි. කොළ 10ක් හරි. ඒතකොට අර ඇප්ලිකේෂන් එකේ තියෙන කොළ ගාන එකතු කරන්න ඔයාගේ ඔය ඇමුණුම් ටික කොහොම පිටු ගාන ගණන් කරන්න ඇප්ලිකේෂන් එකේ පිටු ගාන ඇප්ලිකේෂන් එකේ පිටු ගානක් අර ඇමුණුම් ටිකේ පිටු ගාන එතකොට ඒ ටික බලලා එහෙම දාන්න මෙතන pages ගාන 10යි 10 කියලා. මොකද ඒකෙන් බලන්නේ ඒගොල්ලෝ මොනවාක්වත් සහතිකයක් මිස්ප්ලේස් වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ ඔයා අමුණ වල යවලා තියෙනවා. හැබැයි ඒක ඒගොල්ලෝ දැන් ඕගොල්ලෝ කවර ටික කරලා එහාට මෙහාට කරනවානේ. එතකොට මොනවා හරි ගලම්මා total number of pages කියන එක ඒගොල්ලන්ට හොයාගන්න. එනිසා ඒවා දාන්න date එක මෙතන අස්සම් කරන්න signature එක දාන්න අස්සම්ට. ඒක වැදගත් ඒවා හොඳට සැලකිල්ලෙන් දාන්න. නිසා මේ මොනවාක්වත් ඉතින් අඩුපාඩුවක් තියන්නේ මහ ලොකු දේවල් නෙවෙයි. ඉතින් සමහර වෙලාවට ඉතින් අපි හිතුවේ නැතුණාට අපි දන්නේ නැහැ ළමයි ඉතින්. ඒ නිසා චොට්ටකව සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ කවරේ දාන්න ඕනේ වෙති. පළවෙනි කාරණේ තමයි ළමයි ලියාපදිංචි තැපෑලෙන් දාන්න ඕනේ. නිසා ගිහලා සාමාන්‍ය තැපෑලෙන් ගිහිල්ලා ඔබලා එන්න එපා. ලියාපදිංචි තැපෑලෙන් දාන්න ඕනේ. එතකොට ඒක කියන්න පෝස්ට් ඔෆිසෙන් ලියාපදිංචි තැපෑලෙන් දාන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔය ඇප්ලිකේෂන් එකේ අර අමුණුම් ඔක්කොමත් එක්ක හොඳට මේක නවලා 94 යොමුම් කවුල් එක 94 යොමුම් කවුලයක් කරගෙන මෙන්න මේ විදිහට ඒකේ මේ ලබන්නාගේ ලිපිණිය විදිහට මෙතන දාන්න. යා යුතු කියන එක. සභාපති ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙන්න මේ ඇඩ්‍රස් එක දාන්න. හරි. ඊට පස්සේ මේක රෙජිස්ටර් පෝස්ට් එකක් නිසා අනිවාර්යයෙන් මේගොල්ලෝ පෑනෙන් ලියපුවා ගන්න. මෙතනින් වාගේ නම සහ ලිපිණිය ලියන්න. නම සහ ලිපිණිය දාන්න. මේ බේසික් දේවල් මහලුකු දේවල් නෙවෙයි. නිසා ඔයාගේ නම සහ ලිපිණිය දාන්න. ඊට පස්සේ මෙතන ඒගොල්ලෝ ලියාපදිංචි තැපෑල් කියලා දානවා. මෙන්න මෙතන වැදගත් දෙයක් දාන්න ඕන. ඒ තමයි මේ සොවරේ එන්විලොප් එකේ වම්පස ඉහළ කෙළවර ඔයා ඉල්ලුම් කරන තනතුර කළමනාකරන සහකාර තාක්ෂණික නොවන. ඒක තමයි ළමයි වැදගත්. ඒකට ඔකේ දෙකක් තියෙනවා තාක්ෂණික සහ තාක්ෂණික නොවන. ඔයා ඉල්ලන්නේ තාක්ෂණික නොවන නම් ඒක එතන පැහැදිලිව සඳහන් කරන්න ඊළඟට විභාගයට පෙනී සිටින මාධ්‍ය. මේ මේක මෙහෙම කරන්නේ. මේක ළමයි දැන් කවර වලින් ගියාට පස්සේ පුරප්පාඩු 3කට තනතුරු 3කට අදාළව පුරප්පාඩු සඳහා කෝල් කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ කවර අනුව ඒක මුලින්ම වෙන් කරා. ඒ කියන්නේ තනතුරු අනුව මුලින්ම වෙන් කරා. ඊට පස්සේ එයයි විභාගයට පෙනී සිටින මාධ්‍ය අනුව වෙන් කරා. සිංහල මාධ්‍යය කවුද? ඉංග්‍රීසි මාධ්‍යය කවුද? මේ විදිහට වෙන් කරා. ඒක කරන්න තමයි ඊළඟ ඒ අනිවාර්යයෙන්ම විභාගයට ඉල්ලුම් කරන තනතුර සහ විභාගයට පෙනී සිටින මාධ්‍ය වම් ඉහළ කෙළවරේ දාන්න. දාලා ඊට පස්සේ පෝස්ට් ඔෆිස් එකට බාර දුන්නාට පස්සේ ඒක රෙජිස්ටර් පෝස්ට් වලින් යවනවා. ඒකේ රිසිට් එකක් දෙනවා. රිසිට් එක ගෙදර ගෙනහැල්ලා එහෙම නැත්නම් එන ගමන් ඒක විසික් කරලා එන්න එපා. ඒක තියාගන්න ළඟ මොහරි මොනවා හරි දෙයකින් ඔයාට එක්සෑම් එක ආවේ නැතුනොත් එහෙම ඔයාට ඒක ක්ලේම් කරන්න පුළුවන්. එක්සෑම් එකෙන් නෑ ළමයි සමහර වෙලාවට සුදුසුකම් නැත්නම්. සමහර වෙලාවට සුදුසුකම් තියලා ආවේ නැතුණත් ඔයාට කියන්න පුළුවන් මේ තියෙන්නේ මම ඒගොල්ලෝ කිව්වොත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කිව්වොත් අපිට ඔයාගේ ඇප්ලිකේෂන් එක අපිට ඇවිල්ලා නැහැ කියලා අපිට ඒතොර ලියාපදිංචි රිසිට් එක පහවුරුවක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. නිසා ඒක අමතක නොකර තියාගන්න. ඒකත් වැදගත්. එහෙනම් ඔන්න කවරේ වුණ ටිකක් කිව්වා ලියා ගන්න ඕන විදිහත්. මම හිතනවා මේකේ අවශ්‍ය දේ වලට විගුණ කියලා. ඊට පස්සේ ඉතින් කියන්න තියෙන්නේ මහන්සි වෙලා කරන්න. අපේ පේජ් එකත් එක්ක වැඳලා ඉන්න. මේවට පන්ති යන්න ඕනේ නැහැ. ගුරුවරට මේ සල්ලි නාස්ති කරන්න එපා. සිංහල පොත් ටිකක් අරගෙන ව්‍යාකරණ ටික මේව කරගන්න. ඊළඟට දැන් ඔතන යෝග්‍යතා පරීක්ෂණය කියනවනේ. කොයි එකටත් කියලා ඔය net එකේ තියෙන 9 10 11 පොත් ටික අරගෙන ප්‍රතිශත ගැටලු ටිකක් ඒවා හදන්න. මේකේ IQ කියලා නෑ. කියන්නේ යෝග්‍යතා පරීක්ෂණ. අපි දන්නේ යෝග්‍යතා පරීක්ෂණය කියනකොට මේගොල්ලෝ මොකක් අහයිද? ඒ අපිට තේරෙනවා. එක පැත්තකින් භාෂා ප්‍රවීණතාවය කියලා පේපර් එකක් තියෙනවා. ඊළඟට ළමයි අනිත් එකෙන් අහනවා පරිගණක හැකියාව සම්බන්ධයෙන් අහනවා අනිත් එක සාමාන්‍ය දැනීම එකක් අහනවා. කොට සාමාන්‍ය මේ වගේ තරඟ විභාගයක ඉන්න ඕනේ ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක තමයි සාමාන්‍ය බුද්ධිය කියන එක. එහෙම නැත්නම් බුද්ධි පරීක්ෂණය එහෙම නැත්නම් අපි කියනවා IQ. මෙතන IQ කියලා නෑ. යෝග්‍යතා පරීක්ෂණය කියලා තියෙනවා. ඉතින් ඒක බොහෝ දුරට ඔකට පැරලල් රජය ගන්න විභාගය.
කළමනාකරන සේවා නිලධාරීන් රජයට අදාළව ගන්න. ආයක පරිගණක හැකියාව පේපර් එකක් නෑ. නමුත් IQ පේපර් එකක් කරනවා. භාෂා හැකියාව එකක් කරනවා. සාමාන්‍ය දැනුම එන්නේ නෑ රජයේ විභාගෙ. මේකේ තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා ඒකේ යෝග්‍යතා පරීක්ෂණය කියන එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. බොහෝ වෙලාවට වාගේ බුද්ධි මට්ටම පරීක්ෂා කරන ආකාරයේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒකටත් පොඩ්ඩක් සූදානම් වෙන්න. අපේ පේජ් එකේ අපි අවශ්‍ය දේවල් දාන්නවා. පත්තර ටික පොඩ්ඩක් කියවලා සාමාන්‍ය දැනුම ටික පොඩ්ඩක් පොත් පතක් විතර අරගෙන ඒවා එක්කම බලලා පොඩ්ඩක් ඉතින් මහන්සි වෙන්න කැපවීමක් කරන්න ඕනේ. කැපවීම නැතුව කොහෙවත් මේ වාගේ ගෙදරට ඇවිල්ලා එහෙම නැත්නම් മന്ത്രിතුමා ආවෝ අපිට දැන් ජොබ්ස් දෙනවා කිව්වා. ඒක ටික දවසක් යනකොට හරියයි. ඊට පස්සේ කියනවා අපෝ නෑ මම කොරියා යන්න ඕනේ. එහෙම ජීවිතේ නිශ්චිත අරමුණක් නැතුව ගමන් කරන්න එපා. හැමතිස්සෙම ජීවිතේ අරමුණක් තියාගන්න. Tamanට chance එකක් දුන්නොත් මේක මග හරින්න එපා. මග හරින්න එපා. ඔයාට chances ලැබිලා ඔයා ඒව ප්‍රයෝජනෙට ගත්තේ නැතුව කවදාවත් මං හැමදාම කියනවා වගේ ඉතිහාසය ඔයාට සමාව දෙන්නේ නැහැ. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. මතක තියාගෙන මේ විභාගෙට ලෑස්ති වෙන්න. එහෙනම් අපේ pages එක එක්ක වෙලා ඉන්න. අපේ YouTube එකට මේ වීඩියෝ එක දානවා. අපේ pages වලටත් දානවා. ඒවත් එක්ක රැඳිලා ඉන්නේ අවශ්‍ය දැනුම අපි නොමිලේ ලබා දෙන්න. නොමිලේ ලබා දෙන්න. මම නැවත නැවත කියන්නේ ඒවට බොරුවට පන්ති වලට ගිහින් සල්ලි නාස්ති කරන්න එපා. Tamanට කරගන්න පන්ති unknown exam තියෙන ළමයි. මම ඒකට මේ දැන් පොලිස් කොස්තාපල් බදවා ගැනීමකටත් මම දැක්කා. කවුද අර මේ පාදේ පන්ති පටන් ගන්න. පොලිස් කොස්තාපල් බදවාගෙන මේ දේවල් එකට යන්න එපා. පොඩ්ඩක් මහන්සි වෙලා ඒ දේවල් කරගෙන යන්න. එහෙනම් සියලු දෙනාටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. මේ එක්සෑම් එක මහන්සි වෙලා ලියන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඒක දාන්න. සුබ දවසක්.